මේ වගේ පුංචි ඉඩ නැති තැනක වුණත් මේ වගේ හදලා ඔයගොල්ලන්ට ගෙදර ඉඩ නැහැ කියන වෙලාවේ මෙන්න මේ වගේ ලණුවක් ඇදලා දැන් මෙතන අපිටත් ඉඩ නැහැ. ඉඩ නැති වුණාට මෙතෙන්දී අපි ලණුවක් ඇදලා අපි ඒ කරවිල වල ඒ ලණුව දිගේ අරන් ඇවිත් තියෙන්නේ. අපි මෙතනින් හදලා බලමු. එතනින් දැන් කරවිල වල අපි හරවනවා මේ පැත්තට. ඒක වල දිගේ ඔක යනවා. ආයෙ අර පැත්තට යනවා. ඉතින් කරවිල වල අපිට මේක යවන මැස්සක් වගේ හදාගන්න බැරි වුණා. බැරි වුණ හින්දා අපි ඒක යවනවා මේකේ. ගලක් ලණු කැලක් පස්ලවල කොහොම යවනවා. ආයෙ ඊට පස්සේ ආයෙ මේක මේ පැත්තෙන් මෙහෙට යනවා. මේ තමයි අපේ බින්ක හෙල් කැලේ. තපෙලා තියෙනවා මේ තියෙන්නේ අනිත් බින්ක හෙල් පැලේ. එතකොට පොඩියට ලොකු කෙහෙල් හිටවන්න ඉඩ නැති හින්දා අපි බින්ක හෙල් හිටවනවා මෙතන. ඊළඟට අපිට තව තියෙනවා වම්බොටු පෙළ. ඊළඟට අපේ මිරිස්කා. ඉතින් මිරිස්කා මේක බින්දිලා තිබ්බේනේ. දඹල වලට මේකට ලණුවක් ගෙට ගන්නවා. දඹල වලත් ඇවිල්ලා තියෙන මලකුත් හැදිලා. එතකොට මේකටත් අපි ලණුවක් ගෙට ගමු අරකට ගෙට ගමු. හිට යන්න. දැන් අපි මේ කොටු ඇතුලේ තිබ්බා. දැන් ඒත් මුකුත්ම නැහැ ඒක ඇතුලේ තනිකරම හිස්. මේක බේර ගන්න බෑ මොනරුන්ගේ. ඒක හින්දා තමයි අපි මේ ටික ආවරණය කරලා තියෙන්නේ මේ විදියට. ඉතින් මෙතන තියුණා පිපිඤ්ඤා වැලක්. පිපිඤ්ඤා කොහොම හරි අපි ගෙඩි කෑවා. දැන් නම් පිපිඤ්ඤා වැල මැරලා තියෙන්නේ මේ ඉන්නේ ඩෑල් එක. මේක විනාශ කරන්න ආපු ඩෑල් එක තමයි මේ ඉන්නේ. ඒකේ කරල් තුනක් එනවා. නිවිති තියෙනවා. ඊටසේ අපිට මාළු මිරිස් කරවිල ඊළඟට බින්ක හෙල් ඊට පස්සේ දඹල ඊට පස්සේ අපි ඉස්සරහා හදවල තියෙනවා වැටකුළු වෙලක්. යන්කෝ එකක් බලන්න. මේ තියෙන්නේ අපේ අනිත් මාළු ඉරිස් වගාව. මේ මොරුන්ගෙන් බේර ගන්න බෑ මේ. ඒකත් දැනටම විනාශ කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මෙමුන් කාලා තියෙන්නේ. ඊළඟට මාළු මිරිස්. මෙතන තව තිබ්බ පැලයව මැරලා තියෙන්නේ. එක්කම කැන්ද ගහුව හින්දා සෙට් වෙන්න තියෙන්නේ. අද පොඩ්ඩක් වහිනවත් එක්ක නැත්තම් මේවා කරන්න ඉඳී. ඊට පස්සේ අපිට ලොකු ඉඩක් නැති හින්දා අපි මෙහෙම ගහනවා මැස්සක්. මේ ගහලා මෙහෙම එනවා. වැටකුළු වල හොම ඇවිල්ලා ඉතින් වැටකුළු අපිට පෙන්වන්න පුළුවන්. එතකොට වැටකුළු වල යටින් තමයි අපිට යන්න ඉන්න තියෙන්නේ. මෙතෙන්ට ඒ වගේ මොකද ලොකු ඉඩක් ඕනමයි කියලා නැහැ. සාමාන්‍යයෙන් මේකක් කරද්දී ලොකුම ඉඩක් ඕන කියලා අවශ්‍ය වෙන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලලා මේ වගේ වැඩක් කරගත්තොත් ලස්සනකුත් තියෙනවා. දැන් මේක හැදුනාට පස්සේ ලස්සනයි. දැන් ලස්සන නැති වුණාට අපි දවල්ට හැදුවා බුරියානිවත් එකක්. අපේ වයිෆ් බුරියානිවත් එකක් හදලා තිබ්බා. මම පොට්ටක් ටවුන් එකට ගිහින් එනකොට ඒක කෑවා. හරිම රසයි. මොකක්? මම බුරියානි හැදුවා. අර තිබ්බේ කහ පාට පිංගානේ. බල්ලට අනපත් එකක් කෑවේ ඔහෙ. අවල් මගුලකට බල්ලට අනපු එක මේ සිවුර තියා තිබ්බේ. අයියෝ